හෙලෝ ගයිස් අදත් තරන් ආවා ඔන්න බ්ලොග් එකක්. අද ෆොටෝ ෂූට් එකක් කරන්න යන්නේ බර්ත්ඩේ ෂූට් එකක්. අපි යනවා මුහුදට. මුහුද ලස්සන ලොකේෂන් එක අපි ගිහිල්ලා පෙන්නන්න මේ ඒ අවිෂ්ක මල්ලිත් ඇවිල්ලා ඉන්නේ යන්න. අපි නම් දැන් බඩු ටික හදාගන්න යන්නේ. එහෙනම් බ්ලොග් එක ඉස්සරහට බලන්න ඉවර වෙනකම්. ඉතින් එහෙම කැමරා ටිකත් පැක් කරගෙන අපේ ලොකේෂන් එකට යන්න අපි පිටත් වුණා. ඉතින් අපි අද යන්නේ ලංකා පටුනට. ඉතින් ලංකා පටුන කියන්නේ හේමමාලී කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුන් ලංකාවට වඩම්වන්න ගොඩ බහපු තැන. ඉතින් මෙතන පන්සලක් හදලා තියෙනවා. මේ ඉතින් පේන්නේ view එක. ඔය පේන පාලම LTT සමයේ බෝම්බ ප්‍රහාර එල්ල කරලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබ්බේ. ඉතින් දැන් ඒක ආයෙ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ ෂූට් එක කරන්න ලංකා පටුනට. ෂූට් එක කරන්න තව ටයිම් තියෙන හින්දා මෙතන මේ ඇවටර් 2 එක යවලා ඩ්‍රෝන් ක්ලිප් එකක් ගන්න යනවා. පිටිපස්සේ ලංකා පටුන පේනවා පන්සල. අර උඩ ඉඳන් ගන්න තමයි හදන්නේ මේ පාලමත් එක්කම. ඉතින් ලංකා පටුන පන්සල අහුවෙන්න තමයි මම මේ ෂොට් එක ගන්න පටන් ගත්තේ. හැබැයි මේක මේ මම තාම ඩ්‍රෝන් එක පුරුදු වෙන ගමන් සහ මෝෂන් කන්ට්‍රෝල් එකෙන් මේක යවන්නේ. තාම මට FPV රිමෝට් එක ගන්න බැරි වුණා. ඒ හින්දා පොඩි පැද්දෙන සීන් එකක් තියෙනවා. කොහොම හරි ඉතින් යවුවා. මෙන්න මේ වගේ ෂොට් එකක් තමයි මුලින්ම ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එතනම ලක් එකට වගේ මෙන්න මේ බෝට් එක යන සීන් එක මට මේ කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් ලස්සන ෂොට් එකක්. ඉතින් ඉස්සල්ලාම අවුව පොඩ්ඩක් සැර නිසා අපි මෙන්න මේ වගේ තැනක පෝට්‍රේට්ස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ ඉර බැහැගෙන යද්දි මෙන්න බීච් සයිඩ් එකට ඇවිල්ලා සන්සෙට් එකක් අල්ලලා ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේක බර්ත්ඩේ ෂූට් එකක් නිසා කේක්ස් තව ඩෙකොරේෂන් යූස් කරලා අපි ෆොටෝස් ටිකක් ගත්තා. සන්සෙට් එක නියමටම සෙට් වුණා ෆොටෝස් ටිකට. ඉතින් ෂූට් එක ඉවරයි. දැන් අපි යන්න යන්නේ. ඉතින් ෆොටෝස් ටික එඩිට් කරලා රීටච් කරලා ගත්තාම ආව රිසල්ට් එක තමයි දැන් මම පෙන්නන්න යන්නේ. ඉතින් මේ ගර්ල් ගේ බර්ත්ඩේ ෂූට් එකේ Facebook එකට දාපු ඇල්බම් එක තමයි මේක. ඉතින් ඔයාලගේ වෙඩින්ග්ස් ප්‍රී ෂූට් බර්ත්ඩේ ෂූට්ස් ඒ වගේම ඉවෙන්ට් මේ හා සම්බන්ධ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි වැඩවලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මගේ පේජ් එක තියෙනවා KDJ photography කියලා Facebook එකේ. ඉතින් මම කරපු වැඩ මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් අරන් එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහලා